මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ නිල අනුග්‍රාහකයා ශින්වා ආයතනයයි. මෙය කොරියානු ඉතිහාසයේ ලද විශිෂ්ට කොරියානු ආර්ථිකයේ නවෝදය ආරම්භ සිංහ සමූහය ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන අනුපාතයක් හිමි රටවල් අතර කොරියාව ඉදිරියට පසුවන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව පැහැදිලි වෙනවා. සුපුතල ශින්වා සමාගම බලශක්ති ඉන්ධන සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන යන කර්මාන්ත අතර ඉදිරියෙන්ම පසුවෙමින් මුදල් ආයෝජනය කළ සමාගමක්. දිනක් තම ආයෝජන සම්බන්ධව කොරියානු ජනාධිපතිතුමාටින් සම්මානයක් ලබාගත් අවස්ථාවේ ශින්වා ආයතනයේ නිර්මාතෘවරයා මෙසේ ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමනි, අපගේ මොනුබුරු පරම්පරාව වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ඒ සැබෑ කරගන්න අවසර දෙන්න. එහි ප්‍රතිඵලය ශින්වා පාසලයි. මේ ඔබ දකින්නේ එසේ ඉදිවුණු ශින්වා උසස් පාසල. අක්කර 100 ගණනක් පුරා විහිදී ඇති මනරම් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම විශේෂ පාසල සියලුම පහසුකම් වලින් සමන්විත ලෝකයේ අතිසුකෝපභෝගී පාසල ලෙසටයි සැලකෙන්නේ. නමුත් පාසලේ නීති සියල්ල සැකසුනේ ශින්වා හිමිකරුවන්ට අවශ්‍ය ආකාරයට. ශින්වා පාසලට තමන්ගේ දරුවා ඇතුළු කිරීම කොරියාවේ සිටින සියලුම දෙමාපියන් දකින සිහිනයක්. ඒ තරමටම මේ පාසල සියලු අංගයන්ගෙන් පරිපූර්ණයි, විශිෂ්ටයි. මේ පාසලට දරුවෙක් ඇතුළු කරගන්නේ දරුවාගේ පවුල් පසුබිම ගැන සියලුම තොරතුරු සැලකිල්ලට අරගෙන. උසස් වංශකාර දලමත් පවුල්වල පෝසත් දරුවන් ගෙනුත් 1% විතර ප්‍රමාණයකට විතරයි ශින්වා පාසලට ඇතුළු වීමේ වාසනාව හිමි වන්නේ. අතිශය ක්‍රමවත් පාලන ක්‍රමවේදයකට අනුව මෙම පාසලේ කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් බලධරයන් ක්‍රියා කළත් කිසිවෙකුට පාලනය කළ නොහැකි අන්දමේ පුදුමාකාර සිදුවීම්ද මෙම ශින්වා පාසලේ නිතර සිදුවෙනවා. හලෝ මින්හා, ලොකු වැඩකට යන්න වගේ නේද? දෙන්නම් මොකද්ද නෝන උමනාව? ඇත්තටම මම මේ රයික්ලීන් කරවපු ඇඳුම් අරගෙන යන ගමන්. හරි. බොහොම ස්තුතියි. ආයමිනයනකට ඉන්නේ හොඳ ගනම්. උඹලට මම යනවා. අන්න ඉන්නවා. වට කරමු.
මෙච්චර කෑම කොට ඒ හැමෝම එනවා ලීමින්න වහලේ බයින්න හදන්නේ බලන්න මිනිහා සර්කස් පෙන්වන්න වගේ හදන්නේ මොකද මිනිහට වෙලා තියෙන්නේ? ලීමිනා දෙමනි වච්චේ මචං මොන් 500ක් කොට්ටු දානවා මෙයා පණීනේ. මොනවුනත් පව්වේ නෑනේ තව එකක් ගන්නකෝ අර මේ F4ලත් එක්ක කේස් එකට ගිහලා තමයි ඔක. අද කරන්නේ දැන් අනිවාර්ය කතා කරනවා. ඉතර දෙයක් කරා කියලා ඔකේ පයින්න හදනවා මේක හැමෝටම ඕන කරලා තියෙන්නේ. හරි. මම මේක කරගන්නම්. ඉන්න ලීමිනා ඉන්න පොඩකට බහින්න කවුද එයා? මම ඇත්තට මං ආවේ මොකටද කියලා දන්නවද? මේ ටික දීලා යන්න. ජැන්ඩි ක්ලීනර්ස් 130,000ක් පමණයි. බහින්නකෝ. දැන් බැස්සත් 5,000 අඩු කරනවා. කාට බැලම් ටිකක් ඇව්වනේ. ඒ කියන්නේ ඔයාට පාඩු නෑ හොඳද? දැන් මම මැරුණම බිල ගෙදරට යවන්න. අයියෝ මොඩ වැඩක් නේ. මොනවා? ඔයා දැන් මැරෙන්නද හදන්නේ? ඒයි මේක හොඳම ඉස්කෝලේනේ මෙහෙ තියෙන. මේ ඉස්කෝලයක් නෙමෙයි. අපායක්. ඕ මොනවා අපායක්? නියම අපාය තියෙන තැන දන්නවද ඔයා? එහෙ අපි විඳින දුක දන්නවද ඔයා? ඔයා F4 ගැන අහලා තියෙනවද? F4 කවුද? කවුද? එයාලගෙන් රෙඩ් කාඩ් එකක් ලැබුණොත් එහෙම මෙතන කෙනෙක් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. කවුද? ඔහොම දෙයක් කරන්න පුළුවන් ලොක්කෝ? තව කෙනෙක්ට මේ විදියට ගහන්න තරම් කවුද යාලට අවසර දීලා තියන්නේ ආ? මගේ කෙනෙක්ට ඔහොම කරා නම් එදලා අරන් ගහලා හපලා තල්ල පොඩි කරලා දානවා. එයාලා නම් මාර ලකි. ඔයත් එක්ක ඉන්න යාළුවෝ සෙට් එක. ඒයි? ඔයා වගේ යාළුවෙක් ඉන්න නිසා. ඒක නම් ඇත්ත. ශින්වා සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර වොන්ඩර්ගර්ල් කවුද? සින්වා පාසල සිසුන්ගේ ජීවිත පිළිගන්නා තැනක්ද? සින්වාහි වොන්ඩර්ගර්ල් ඇයි? සිසුවෙකු දිවනසා ගන්නට සැරසෙද්දී නාදුනන තරුණියක විසින් ඔහුව බේරා ගන්න ලබයි. කීර්තිමත් ශින්වා පාසලට මේක අපහාසයක්. ඇයි මෙහෙම දේවල් ශින්වා පාසලේ සිද්ධ වෙන්නේ? ශින්වා සිසුවා බේරගෙන තිබෙන්නේ ඩ්‍රයි ක්ලීනින් සේවිකාවක් විසින්. සින්වා බලධාරීන්ට වැරදිකරුවන්ට විශේෂ අධ්‍යාපන පනත අප මේ සිටින්නේ විශේෂ අධ්‍යාපන පනත අහෝසි කරන ලෙස ඉල්වා ශින්වා පාසල ඉදිරිපිට පැවැත්වෙන මහජන උද්ඝෝෂණය අසලයි. අපි සූදානම් මේ පිළිබඳ ශිෂ්‍යයන්ගේ අදහස් දැන ගැනීමට. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? කොහොමද කෙනෙක් තව කෙනෙකුගේ ජීවිතේට මේ වගේ අනුතුරක් කරන්න කියන්නකෝ. ඊට සතේකට කලින් මගේ සහෝදරයටත් මේ වගේම දෙයක් ඔය ඉස්කෝලේ දුන්නා. කොහොමද යාලා එහෙම කරන්නේ? චන්දියා මිනිස්සු ඔයා ගැන කියනව දන්නවද?
ඔයා හැමෝටම ආදර්ශයක්. ඔයා තමයි කාන්තාවන්ගේ වීරවරිය. හැමෝම කියන්නේ ඔයා ගැන. ඔයාද වීරවරියක්. නියමයි. දෙන්නම කතා ගන්නවලා. මොකද? දන්නවද? අර කොල්ලෝ 4 දෙනාට ඉස්කෝලේම පයයි කියන එක ඇත්තදා? ඒ කොල්ලෝ 4 දෙනාම මාර ලස්සනයිලු නේද? අර සල්ලිකාරයද? Flower over boys. පොල් බූරුවෝ. දන්නේ මගේ හැටි. අන්න ඉන්න ගුම් ජන්දි. ජන්දි මේ පැත්තට බලන්න. මේ වගේ දෙයක් කරන්න ශක්තියක් ආවොත්. ඇත්තටම විශේෂයි වගේ එයාලගේ බලපුලුවන් කාර්කමට මේවා කරන්නේ. එයාලට උන අනිත් අය බය කරගෙන ඉන්න. මං කියන්නේ හැමදාම මේ විදිහට වෙන්න දෙන්න පුළුවන්ද? අපි අනිවාර්යෙන් මේකට පියවරක් ගන්නවා. ගුජුම්පියෝ වගේ කට්ටිය අපි සමාව වෙන්න මැඩම්. වාර්තාකාරයන්ගේ කටවල් වහන්න මං කොහොම හරි පියවර ගන්නම් මැඩම්. අවශ්‍ය නැහැ. පියවර ගන්න හදන්නේ ඔක්කොම උනාට පස්සේද? මොකද ඇත්තටම මෙතන සිද්ධ වුණේ කියනවද? කොහොමද ඇත්තටම අපේ ඉස්කෝලේට මෙච්චර අපහාස කරන්නේ? සමාව වෙන්න මැඩම්. තමාට සමාව දෙන එකද දැන් මෙතන විසඳුම? මිනිස්සුන්ට මොනවද කියන්නේ? තමුන්ට තේරෙන්නේ නැද්ද මේක අපේ බිස්නස් වලට කොච්චර බලපානවද කියලා? තේරෙන්නේ නැද්ද මෙතන තියෙන රිස්ක් එක? වහාම මට මේ ප්‍රශ්නට විසඳුමක් ඕනේ. මැඩම් සභාපතිතුමාගෙන් කෝල් එකක්. ඒක මේ සුළු ප්‍රශ්නයක්. නෑ රිපෝටර්ස්ලා සිද්ධිය කොහොම හරි දැනගෙන. මේ මාධ්‍යකාරයෝ පස්සෙන්ම එලවනවා. ඔක්කොම එකයි. බයිසිකලේ රිපෙයාර් කරන්න තිබිච්ච වෙලාවක් නැති වුණා. ෂින්වා ඉස්කෝලේ මොඩරල් නිසා තමයි ඔක්කොම කඩතර. පුදුම වාදයක්. අම්මේ මං අද ඔය එන්නේ සර්. එයා තමයි ළමයා. ජන්නියා. ඇවිත් කතා කරන්න. ඔයාට කතා කරන්න ඕනලු. මේ ඇවිල්ලා ඉන්නේ සින්නවා ගෲප් එකේ ලොකු ලොක්කෙක්ලු. ඈ? ඔයයි ළමයාව බේරගත්ත එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකද කළේ නෑ. ෂින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යෝ තමයි මේකට වග මං ඒක දන්නවා. ජැන්දිය මගේ පැටියෝ ඔයා පුදුම වෙන්න එපා. දන්නවද? ෂින්වා ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා තියෙන පණිවිඩය මොකක්ද කියලා? ශිෂ්‍යත්වයක් දීලා. ඇත්තටම මට ඒ කියපු ගමන් විශ්වාස කරන්න බැරි වුණාට ඔන්න ඔයා හෙට ඉඳලා ඉගෙන ගන්න යන්නේ සින්න ඉස්කෝලේ. ඇත්තටම මේ මාව ඒවාම තමයි. හෙට ඉඳන් ඔයා පීනන්න යන්නේ. අපේ අක්කා යනවා සින්න ඉස්කෝලේ. බෝරුවා. මොකක්? මොකද්ද කිව්වේ? මටද බෝරුවා කිව්වේ? මං කිව්වේ අර ළමයා නිසානේ මේ ඔක්කොම. එයාව අහලෙන් පනින්න කියන නිසානේ මං ගිහින් එයාව අල්ලගත්තේ. ඒක ලොකු වැඩක් නෙවෙයිනේ. ජන්දි ඔයා තව ටිකක් හිතලා බලන්න. නෑ 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 ආයෙ බලන්න දෙයක් නෑ. මම මෙයාව කොහොම හරි එවනවා. මෙයාට බය වෙලා. මං යන්නේ ඉස්කෝලේ. මම කියනවා